ආයුබෝවන් කියලා පිළිගන්නවා කැටේමා එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඔන්න අදත් වෙනස් විදිහේ අලුත් වැඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයා වෙනුවෙන්. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ මෙන්න මේ යට ඇඳුම් වේලන යන්ත්‍රය හදන විදිය. මේක යට ඇඳුම් වේලන යන්ත්‍රය විදිහට මම හඳුන්වන්නේ මේක කුඩාවට හදලා තියෙන නිසා. ඉතින් මේකේ ධාරිතාවට ගැලපෙන ඕනිම ඇඳුමක් මේකෙන් වේල ගන්න පුළුවන්. ඔයාගේ නිවසේ තියෙන විදුලියෙන් වගේම ඔයාගේ වාහනේ තියෙන 12 වෝල්ට් විදුලියෙන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය වොෂින් මැෂින් එකක ඇඳුම් වේලන්න භාවිතා කරන තාක්ෂණයම තමයි මේකෙත් භාවිතා කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ යන්ත්‍රය හදන්නේ කියලා. මේක හදන්න මුලින්ම මම අරගෙන තියෙනවා ඉවත දාපු කම්පියුටර් හાર્ඩ් ඩ්‍රයිවර් කිහිපයක් ගලවලා ඒ ඇතුලේ තියෙන හાર્ඩ් ඩිස්ක් කිහිපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එකම හවුසින් එකකට දාලා මම ඔයාලට පෙන්නන්න පහසු වෙන්න මෙන්න මේ විදිහට හાર્ඩ් ඩිස්ක් ටික දැන් එළියට ගත්තේ. ඉතින් මේ හાર્ඩ් ඩිස්ක් හතරක් තියෙනවා මෙතන. ඒ වගේම තමයි මේ හાર્ඩ් එකේ තියෙන මෝටර් එකත් මේකට ඕනි වෙනවා. විශේෂයෙන්ම මේක විදුලිය සපයලා කරකවන මෝටර් එක නෙවෙයි. මේ මෝටර් එක භාවිතා කරන්නේ බෙයාරින් එකක් විදිහට. ඉතින් ඒ වගේම තමයි මේ මෝටර් එකට හાર્ඩ් ඩිස්ක් සම්බන්ධ කරන්න පුළුවන් උස එකක් තියෙනවා. ඉතින් එන්නේ කොටස් ටික තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනි පරණ යකඩ තියෙන තැන්වල කම්පියුටර් රිපෙයාර් කරන තැන්වල මේ විදිහේ ඉවත දාන හાર્ඩ් ඩ්‍රයිව් හොයාගන්න පුළුවන් ඔයාට. දැන් මම අරගෙන තියෙන්නේ මෙන්න මේ ලී වලින් හදාගත්ත කොටස. ඉතින් මේ කොටසට විශේෂ ප්‍රමාණයක් මිනුමක් නැහැ. ඔයාගේ ඇස් මට්ටමින් බලාගෙන හදාගන්න පුළුවන්. ඉතින් මේ කොටසේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම කම්බියක් නවලා හයි කරගෙන තියෙනවා. මේක ලොක් එකක්. ඒ වගේම තමයි පහලින් ඇලුමිනියම් බටයක් හයි කරගෙන තියෙනවා. ඉතින් ඉදිරියට යද්දි බලා ගන්න පුළුවන් ඔයාට මේකෙන් මොනවද වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේකේ පහළ මෙන්න මේ විදිහට රවුමක් කපලා ඉවත් කරලා තියෙනවා. අපි කලින් ගලවගත්ත මෝටර් එක හයි කරන්න පුළුවන් ප්‍රමාණයේ රවුමක්. ඉතින් මේ මෝටර් එක දාන්න පුළුවන් විදිහට තමයි මේ රවුම කපලා ඉවත් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ මෝටර් එක මේ තැනට මෙතනට මේ සිදුර තියෙන තැනට රවුම තියෙන තැනට හයි කරගමු. ඔන්න දැන් මේ හાર્ඩ් ඩ්‍රයිව් මෝටර් එක මේ ලී වලින් හදාගත්ත කොටසට හයි කරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් 4 අරගෙන මේ විදිහට මෝටරේට දා ගන්නවා. දැන් මම තවත් හાર્ඩ් ඩිස්ක් එකක් අරගෙන තියෙනවා. ඉතින් මේ හાર્ඩ් ඩිස්ක් එක අනිත් හાર્ඩ් ඩිස්ක් වගේම තමයි. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ එක පැත්තක මම අලවගෙන තියෙනවා ෆෝම් බෝඩ් වලින් හදාගත්ත කොටසක්, රවුමට කපලා හදාගත්ත කොටසක්. ඉතින් මේ කොටස හදාගෙන තියෙන්නේ මේකේ රෙදි දාන බකට් එක හයි කරන්න පහසු වෙන්න. ඔයාට බලා ගන්න පුළුවන් මේ ෆෝම් බෝඩ් වලින් හදාගෙන තියෙන කොටසේ සිදුරු හතරක් තියෙනවා. ඒ වගේම මේ බකට් එකේ මම හදාගෙන තියෙන බකට් එකෙත් සිදුරු හතරක් තියෙනවා. ඉතින් මේ බකට් එක හදාගන්න විදිහ ඉස්සරහට ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි මේ හાર્ඩ් ඩිස්ක් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ බකට් එක. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ සිදුරු හරහා එන දාගෙන තද කරගන්න තියෙන්නේ. ඉතින් මේ බකට් එක හයි කරන්න කලින් මම දැන් මේ හાર્ඩ් ඩිස්ක් එක හයි කරගන්නවා අර කලින් හાર્ඩ් ඩිස්ක් දාපු විදිහටම මෝටරේට දාලා මෙන්න මේ විදිහට මේ හાર્ඩ් ඩිස්ක් හයි කරන ඔස එක දාලා එන දාලා තද කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම දැන් මේ කොටස හයි කරගන්නවා මේ මෝටර් එකට.
මේ ඩ්‍රයර් මැෂින් එකට මේ විදිහට හાર્ඩ් ඩිස්ක් කිහිපයක් එකතු කරලා බර රෝදයක් හදාගන්නේ ෆ්ලයි වීල් එකක් විදිහට මේකේ මෝටර් එකට සපෝට් එකක් දෙන්න. ඉතින් ඔයාට මේක ඉස්සරහට හදාගෙන යද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි කොහොමද මේක ක්‍රියා කරන්නේ කියලා. ඉතින් මේකේ රෙදි දැම්මහම අන්බැලන්ස් වෙන බකට් එක එහෙම නැත්නම් ඩ්‍රම් එක බැලන්ස් එකේ තියාගන්න වගේම මෝටර් එකට සපෝට් එකක් දෙන්න තමයි මේ ෆ්ලයි වීල් එකක් විදිහට මේ හાર્ඩ් ඩිස්ක් යොදාගෙන බර රෝදයක් හදාගන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ අපි හදාගෙන තියෙන රෝදය ස්මූත්ලි කැරකෙනවා. ඉතින් එහෙම කැරකෙන්න එක හේතුවක් තමයි මේකේ බෙයාරින් එකක් විදිහට මම හાર્ඩ් ඩ්‍රයිව් මෝටර් එක ගත්ත එක. ඉතින් මේ විදිහට කැරකෙන්න හදාගත්තාම අපි හදන යන්ත්‍රයේ කාර්යක්ෂම බව වැඩි කරගන්න පුළුවන්. දැන් මම අරගෙන තියෙන මෙන්න මේ කොටස හදාගෙන තියෙන ෆෝම් බෝඩ් වලින්මයි. ඔයාට මේක එක්ස්රේ කාඩ් වගේ දෙයකින් උනත් හදාගන්න පුළුවන් වෙයි. මේ යන්ත්‍රයට මේක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඒ වුණාට මම හදාගත්තා. ඔයාට බලා ගන්න පුළුවන් මේ කොටසේ මේ සිදුරක් තියෙන පැත්තට ආනතිය හිටින විදිහට අනිත් මුළු තුනම උඩට පිහිටන විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ. පොඩි ඇන්ගල් එකක් හිටින විදිහට. එතකොට මේ යන්ත්‍රය ඇතුලේ එකතු වෙන වතුර මේ සිදුර තියෙන පැත්තට එනවා. ඉතින් මේ සිදුර තියෙන්නේ මේක මේ යන්ත්‍රයට සවි කරගන්න ඇනේ දාගන්න. ඉතින් මේක මෙන්න මේ විදිහට මේකෙන් තියාගන්න පුළුවන්. එතකොට අපි කලින් හයි කරගත්ත රෝදය හાર્ඩ් ඩිස්ක් වලින් හදාගත්ත රෝදය මේ විදිහට මැදි වෙන විදිහට තමයි මේක හයි වෙන්නේ. ඉතින් ඒ රෝදේ ගෑවෙන්නේ නැති වෙන්න මෙන්න මේ කොටස තියෙනවා. ඉතින් මේ විදිහට ඔයත් හදාගන්න මොකක් හරි වෙන අමුද්‍රව්‍යයක් භාවිතා කරලා හරි ඔයාට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අත්‍යවශ්‍යම නැහැ. මේක ඇතුලේ වතුර පිරුණාම කොහොමත් මේ මම හයි කරලා තියෙන ඇලුමිනියම් බටෙන් එළියට එනවා. ඉතින් මේ විදිහට හදාගත්තාම ඇතුලේ පිරෙන පොඩි වතුර ප්‍රමාණයක් වුණත් ඉක්මනටම එළියට ගන්න පුළුවන්. දැන් මම අරගෙන තියෙන මේ ස්ටිකර් එකක්. ඉතින් මේ ස්ටිකර් එක භාවිතා කරන්නේ කලින් හයි කරපු කොටසයි මේ ලී වලින් හදාගෙන තියෙන කොටසේ තියෙන ලෑල්ලයි අතරින් පහළට වතුර යන එක වළක්වන්න. ඉතින් මේ ස්ටිකර් එක මෙන්න මේ විදිහට දැන් අලව ගන්නවා මම. දෙපැත්තම මේ විදිහට ස්ටිකර් එකෙන් අලව ගන්න ඕනි. ඉතින් මේ විදිහට අලව ගත්තට පස්සේ මෙතන පහළ තියෙන මේ බටේ හයි කරලා තියෙන තැන ස්ටිකර් එකට වැහිලා තියෙන. ඉතින් එතන සිදුර මතු කර ගන්න ඕනි ස්ටිකර් එක කපලා මෙන්න මේ විදිහට. දැන් අපි බලමු මේ යන්ත්‍රයේ රෙදි දාන බකට් එක හිමත් නැත්තම් ඩ්‍රම් එක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකට භාවිතා කරන්නේ මෙන්න මේ වගේ කුඩා ඩ්‍රම් එකක්. ඉතින් මේ ඩ්‍රම් එකේ අඩියේ ඔයාලට බලා ගන්න පුළුවන් සිදුරු හතරක් විදගෙන තියෙනවා. ඉතින් මේ සිදුරු හතර විදගෙන තියෙන්නේ අපි කලින් හයි කරපු රෝදයට මේ ඩ්‍රම් එක සම්බන්ධ කරන්න එන දාගන්න. ඉතින් මේ ඩ්‍රම් එක හදාගෙන තියෙන්නේ ලීටර් භාගේ තීන්ත බකට් එකකින්. ඉතින් මෙන්න මේ විදිහේ තීන්ත බකට් එකකින් තමයි මේ ඩ්‍රම් එක හදාගෙන තියෙන්නේ ළඟ ළඟ සිදුරු විදලා. ඉතින් ඔයාටත් මේක හදාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉවසිලිවන්තව කරන්න ඕනි වැඩක් මේ විදිහට සිදුරු විදින එක. ඉතින් මේ බකට් එකේ පියන වගේම පියනකින් මේ ඩ්‍රම් එක වහන්නත් පියනක් හදාගෙන තියෙනවා. මේ පියනේ තියෙන විශේෂත්වය තමයි මේ පියන ඇතුළට ඒ කියන්නේ බකට් එක ඇතුළට හුළඟ වදින විදිහට මේ පියනේ ෆෑන් එකක් විදිහට හදාගෙන තියෙනවා කපලා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේ පියනේ හරි මැද සිදුරක් විදගෙන තියෙනවා. ඉතින් මේ සිදුර හතරැස්ට හදාගෙන තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ ඩ්‍රම් එක කරකවන මෝටර් එක සම්බන්ධ වෙන්නේ මේ පියනට. ඉතින් මේ පියනට මෝටර් එක ස්ථාවරව සම්බන්ධ වෙලා හරියන්නේ නැහැ. මොකද මේ පියන ගලවන්න ඕනි මේකට රෙදි දාන්න. ඉතින් ඒක නිසා මෝටර් එකේ ඇක්සල් එකට කට්ටයක් හිටින විදිහට තමයි මේ විදිහට හතරැස්ට මේ සිදුර හදාගෙන තියෙන්නේ. දැන් මම මෙන්න මේ විදිහට කලින් හදාගත්ත කොටසේ තියෙන රෝදෙට මේ ඩ්‍රම් එක හයි කරගන්නවා.
මේ ඩ්‍රම් එක රෝදෙට හයි කරගෙන තියෙන්නේ දැන්. ඔයාට බලා ගන්න පුළුවන් මම ඩ්‍රම් එක කරකවද්දි මේ ඩ්‍රම් එකේ පහළ කොටස බකල් ගතියක් පේන්නේ නැතුව කැරගෙනවා. ඒ වුණාට මේ ඩ්‍රම් එකේ ඉහළ කොටසේ පොඩි බකල් ගතියක් තියෙනවා. ඉතින් ඒකට හේතුව මම භාවිතා කරපු තීන්ත බකට් එකේ තියෙන පොඩි ඇදයක්. ඉතින් ඒක වළක්ව ගන්න නම් අමාරුයි. ඔයා මේ ඩ්‍රම් එක හදන්න භාජනයක් තෝරගනිද්දී ඇද නැති භාජනයක් තෝරගන්න උත්සාහ කරන්න. දැන් මම මෙන්න මේ විදිහට මේ ඩ්‍රම් එකේ පියන හයි කරගන්නවා. ඔයාට බලා ගන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා. මොකද මේ ඩ්‍රම් එකේ ඉහළ කොටසේ යම්කිසි බකල් ගතියක් තිබුණත් මේ පියනේ තියෙන සිදුර මම විදගෙන තියෙන්නේ, හදාගෙන තියෙන්නේ ඒ බකල් ගතිය බලපාන්නේ නැති වෙන්න. ඔයාට බලා ගන්න පුළුවන් මේ ඩ්‍රම් එක කැරකෙද්දි මේ පියනේ තියෙන සිදුර එහෙම යන්නේ නැහැ. හරි මැදට හිටිනවා. ඒ කියන්නේ කැරකෙන අක්ෂය හරි මැද හිටින විදිහට තමයි තියෙන්නේ මේ සිදුර. ඉතින් මේ විදිහට හදාගත්තාම ඩ්‍රම් එකට ඉහළින් තියෙන මෝටර් එකට වැඩි බලපෑමක් එන්නේ නැති වෙන විදිහට හදාගන්න පුළුවන්. දැන් මම අරගෙන තියෙන්නේ මෙන්න මේ කොටස් දෙක. මේ කොටස් දෙකෙන් එක කොටසක ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් කෑල්ලක් හයි කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේක අලවගෙන තියෙන්නේ ක්ලියර් ස්ටිකර් එකක් භාවිතා කරලා. ඉතින් ඒ වගේම තමයි අනිත් කොටස මේ ප්‍රමාණයමයි. ඒ වුණාට ඒකේ ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් එකක් හයි කරගෙන නැහැ. ඒක තනි ෆෝම් බෝඩ් එකමයි තියෙන්නේ. ඉතින් මේ කොටස් දෙකේ සුදු පාටට තියෙන කොටස් දෙකම ෆෝම් බෝඩ් වලින් හදාගෙන තියෙන්නේ. අපි දැන් මේ කොටස් දෙක අපි හදාගත්ත ලී වලින් හදාගෙන තියෙන කොටසේ අපි ඩ්‍රම් එක හයි කරපු කොටසේ දෙපැත්තෙන් හයි කරගමු මෙන්න මේ විදිහට. මේ විදිහට දෙපැත්තෙන් මේ කොටස් දෙක හයි කරගෙන ඔයාට පුළුවන් නම් අපි කලින් අර වතුර බැහැලා යන්න හදාගත්ත ෆෝම් බෝඩ් එකකින් හදාගත්ත කොටසට ස්ටිකර් කරලා වතුර ලීක් වෙන්නේ නැති විදිහට හදපු විදිහට මේ කොටස් දෙකත් මේ ලෑල්ලට ස්ටිකර් කරලා ලෑල්ලත් එක්ක සම්බන්ධ කරලා වතුර පිට වෙන්නේ නැති වෙන විදිහට හදාගන්න උත්සාහ කරන්න. ඉතින් මේ විදිහට ස්ටිකර් භාවිතා කරන්න බැරි නම් ඔයාට පුළුවන් මේ විදිහට ඇන දාන්නේ නැතුව මේ කොටස් දෙක ලීයට දෙපැත්තෙන් අලව ගන්න. එතකොට වතුර ලීක් වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මම අරගෙන තියෙනවා මේ යන්ත්‍රයේ උඩින් වහන පියන. ඔයාට බලා ගන්න පුළුවන් මේ උඩ රවුමට තියෙන්නේ තහඩු වලින් හදාගත්ත රවුමක්. ඉතින් මේ තහඩු කෑල්ල යටින් මම කාන්දම් කෑලි දෙකක් දාලා තියෙනවා මේ ලීය සිදුරු කරලා. ඒ කාන්දම් කෑලි දෙක දාලා අලවලා ඊට පස්සේ තමයි මේ උඩින් තහඩුව අලවගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් මේ තහඩු රවුම වටේට සිදුරු තියෙනවා. මේ සිදුරු තියෙන්නේ මේක ඇතුළට හුළඟ ඇදලා ගන්න. මොකද ඩ්‍රම් එක කැරකෙද්දි ඩ්‍රම් එකේ තියෙන පියනේ තියෙන ෆෑන් එක කැරකෙද්දි ඇතුළට හුළඟ ඇදලා ගන්නවා. ඉතින් ඒ හුළඟ ඇතුල් වෙන්න තමයි මේ විදිහට සිදුරු දාලා තියෙන්නේ. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් එක පැත්තක සරණේරුවක් තියෙනවා. මේ සරණේරුව හරහා තමයි අරින්න වහන්න පුළුවන් විදිහට මේ යන්ත්‍රයට මේ පියන හයි වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට ඇන දෙකක්. ඉතින් ඒ ඇන දෙක තියෙන්නේ මේක මේ යන්ත්‍රයට ලොක් කරගන්න. ඉතින් අපි දැන් මේ පියන මේ යන්ත්‍රයට හයි කරගමු මෙන්න මේ විදිහට. ඒ වගේම මේක හයි කරන ගමන් ඔයාට මතක් කරන්න ඕනේ මේ විදිහේ තුනී සරණේරුවක් ඔයාට හොයාගන්න බැරි වෙයි සමහර විට. මොකද මම මේ සරණේරුව හදාගත්තේ අමානෝ තහඩු කෑල්ලකුයි ස්පෝක් කම්බියකුයි භාවිතා කරලා. ඉතින් අඬුවක් භාවිතා කරලා මේ විදිහට සරණේරුවක් හදාගන්න පුළුවන්. ඒ විදිහේ අමානෝ තහඩුවක් ස්පෝක් කම්බියක් තියෙනවා නම් ඔන්න දැන් මේ සරණේරුව හරහා යන්ත්‍රයට පියන හයි කරගත්තා. ඔයාට බලා ගන්න පුළුවන් මේ යන්ත්‍රයේ තියෙන තවත් විශේෂ කොටසක් මම කලින් හැඳින්වුවේ නෑ මොකටද ඒක තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ පියන ඕනිවට වඩා ඇරෙනවට තමයි මෙන්න මෙතන මේ විදිහට කොටසක් හයි කරගෙන තියෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් තනි කෙලින් පියන ඇරුණාට පස්සේ පියන එතනින් එහාට ඇරෙන්නේ නෑ. මෙතන තද වෙලා නවතිනවා. ඉතින් ඒ විදිහට හදාගත්තේ මේ සරණේරුවේ ආරක්ෂාවට සහ මේ පියන ගොඩක් අනිත් පැත්තට ඇඹරිලා ගිහිලා සරණේරුව ගැලවෙන්න බලනවාට. ඉතින් ඒ නිසා තමයි මේ කොටස හයි කරගෙන තියෙන්නේ මෙතනට මේ විදිහට ලී කෑලි දෙකක් දාලා.
දැන් අපි බලමු පියනේ අනිත් පැත්තේ කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් පියනේ ඇතුල් පැත්තට සහ පිටට තියෙනවා ඇන දෙකක්. ඉතින් මේ ඇතුල් පැත්තට තියෙන ඇනේ කෙලින් මේ යන්ත්‍රයේ තියෙන අනිත් ලෑල්ලේ සිදුරක් තියෙනවා. ඉතින් ඒ සිදුරට මේ ඇනේ බහින විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ පිටට තියෙන ඇනේට තමයි මේකේ ලොක් එක සෙට් වෙන්නේ. මේ ලොක් එක හදාගෙන තියෙන්නේ ස්පෝක් කම්බියකින්. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ස්පෝක් කම්බිය හැඩයකට නවලා මේ විදිහට ඇණයක් කරා මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. දැන් මම අරගෙන තියෙන්නේ මේ ඩ්‍රයර් මැෂින් එක පණ ගන්වන මෝටර් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෝටර් එක සහිත කොටස හදාගෙන තියෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඇක්සල් එකට පොඩි 4S කෑල්ලක් හයි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෝටර් එකේ අනිත් පැත්තට ගම් කුප්පියක කොටසක් තමයි මේ විදිහට හයි කරගෙන තියෙන්නේ. ඉතින් මේ මෝටර් එකට ස්විච් එකක් සහ ජැක් බේස් එකක් හදාගෙන තියෙනවා මේ විදිහට. ඉතින් ඒක ගොඩක් සරල දෙයක්. ඉතින් මේ වගේ ස්විච් එකක් දාන්නේ නැතුව හදන්නත් පුළුවන්. කෙලිම වයර් එකක් දාලා මේ මෝටර් එකට විදුලිය සපයන්න. ඒ වගේම තමයි මේක අල්ලන්න පහසු වෙන්න සහ ගලවන්න පහසු වෙන්න මෙන්න මේ විදිහට කම්බියක් නවලා දාගෙන තියෙනවා. ඒ වගේම මේ මෝටර් එක සහ මේ කම්බිය හයි කරගෙන තියෙන්නේ 4S ලී කෑල්ලකට. ඉතින් මේ ලී කෑල්ල මේ පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් තහඩුවක් කපලා අලවගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක කාන්දම් වලට හොඳට ඇලෙන තහඩු කෑල්ලක් වෙන්න ඕනි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ මෝටර් එකේ ඇක්සල් එකට හයි කරගෙන තියෙනවා ෆෝම් බෝඩ් කෑල්ලකින්ම හදාගත්ත 4S කොටසක්. ඉතින් මේ කොටස හදාගෙන තියෙන්නේ අපේ ඩ්‍රයර් ඩ්‍රම් එකේ. ඒ කියන්නේ අපි රෙදි දාන ඩ්‍රම් එකේ පියනේ හරි මැද තියෙන සිදුරට බස්සන්න පුළුවන් ප්‍රමාණයට හදාගත්ත 4S කොටසක් තමයි මේ ඇක්සල් එකට දාගෙන හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ඇක්සල් එකට හොඳට අලවගෙන තියෙනවා මේ 4S කොටස. ඉතින් ඔයාට මේක ලී කෑල්ලකින් උනත් කපලා හදා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ මෝටර් එක ඩ්‍රයර් මැෂින් එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මේකේ ඩ්‍රම් එකේ තියෙන පියන අපි ඩ්‍රම් එකට හයි කරගන්නවා. ඊට පස්සේ මේ ලෑලි වලින් තියෙන පියන හොඳට වහලා ලොක් කරගන්න ඕනි. දැන් අපිට පුළුවන් මේ මෝටර් එක මෙන්න මේ විදිහට මෙතනින් තියාගන්න. ඉතින් මේකේ මේ මෝටර් එකේ ඇක්සල් එකේ තියෙන 4S කොටස අර පියනේ තියෙන 4S කොටසට ගානට බහින විදිහට තමයි දාගන්නේ. ඉතින් මේ විදිහට දාලා මෝටර් එක මෙතන නිදහසේ තියන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මැග්නට් එකකින් මේකේ තියෙන කාන්දම් කෑල්ලෙන් ඔයාට මේ මෝටර් එක මේ මැෂින් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ කාන්දම් කෑලි කියලා කිව්වේ මෝටර් එක ඇතුලේ තියෙන කාන්දම් කෑලි නෙවෙයි. මම කලින් දොර හයි කරද්දී ඔයාට කිව්වා මේ රවුමට හයි කරලා තියෙන අලවලා තියෙන තහඩු කෑල්ල ඇතුලෙන් කාන්දම් කෑලි දෙකක් තියෙනවා කියලා. අන්නේ කාන්දම් වලට තමයි මේ මෝටර් එක සහිත කොටසේ ලීයට අලවලා තියෙන තහඩු කෑල්ල ඇලවෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම බට කෑල්ලක් අරගෙන තියෙනවා. ඉතින් මේ බටය මම මේ ඩ්‍රයර් මැෂින් එකේ තියෙන ඇලුමිනියම් බටයට හයි කරගන්නවා. ඉතින් මේ ඩ්‍රයර් මැෂින් එකේ එකතු වෙන වතුර ඉවත් කරන්න තමයි මේ බටේ භාවිතා කරන්නේ. ඉතින් ඔයා මේ මැෂින් එක භාවිතා කරන තැන ඉඳන් වතුර ඉවත් කරන්න සුදුසු තැනකට මේ බටය දාලා තියන්න පුළුවන්. ඔයා වාහනයක් ඇතුලේ නම් ඉන්නේ ඔයාට ජනේලෙන් එළියට මේ බටය දාලා තියන්න පුළුවන් මේක පාවිච්චි කරද්දී. ඊළඟට මම 12 වෝල්ට් පවර් පැක් එකක් අරගෙන තියෙනවා. මේකට විදුලිය සපයන්නේ මේ පවර් පැක් එක හරහා මම. ඉතින් ගෙදර නිවසේ විදුලිය සපයනකොට මේ වගේ පවර් පැක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වාහනයක ඉන්නවා නම් වාහනයකදී ඔයාට 12 වෝල්ට් සප්ලයි එකක් ගන්න පුළුවන් වාහනයෙන්ම. ඉතින් ඒ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මට තව දෙයක් අමතක වුණා ඔයාට මතක් කරන්න. මේකට භාවිතා කරලා තියෙන මේ මෝටර් එක මම හොයාගත්තේ වාහනයක කැඩුණු ෆෑන් එකකින්. ඉතින් ඒ ෆෑන් එකේ මෝටර් එකේ බ්‍රෂ් ගිහින් තිබුණා. ඉතින් ඒකේ බ්‍රෂ් දාගෙන මම මේ විදිහට හදාගත්තා. ඉතින් මේක 12 වෝල්ට් මෝටර් එකක්. අපි දැන් මේකට තෙත ඇඳුමක් දාලා වේල ගන්න කලින් මේක ක්‍රියා කරනවද කියලා ඉස්සෙල්ලාම විදුලිය සපයලා බලමු. මැෂින් එකේ ස්විච් එක දාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන ඩ්‍රම් එක කැරකෙනවා. ඉතින් මේකේ මේ එක බිත්තියක විනිවිද පේන හදලා තියෙන කොටසෙන් ඒක හොඳට බලා ගන්න පුළුවන්. මම දැන් මේ ස්විච් එක ඕෆ් කරනවා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේ ඩ්‍රම් එක ටික වෙලාවක් කැරකිලා තමයි නතර වෙන්නේ. ස්විච් එක ඕෆ් කරපු ගමන්ම මේක නතර වෙන්නේ නැහැ. ඉතින් වැඩි ඝර්ෂණයක් නැතුව ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියා කරනවා කියන එක බලා ගන්න පුළුවන් මේ ඩ්‍රම් එක ටික වෙලාවක් වැඩිපුර කැරකිලා නවතින එකෙන්.
දැන් මම අරගෙන තියෙනවා මෙන්න මේ පංච් කෑල්ල. මේ පංච් කෑල්ල මම භාවිතා කරන්නේ මේ මැෂින් එක තියන්න. ඉතින් මේ මැෂින් එක ටේබල් එකක් උඩින් තියුවොත් එහෙම මේ පංච් කෑල්ල තියලා තියන්න ඕනි. මොකද එතකොට මේ මැෂින් එකෙන් එන ভাইබ්‍රේෂන් එක මේ ටේබල් එකට පැතිරෙන එක වළක්ව ගන්න පුළුවන්. ඉතින් මේ පංච් කෑල්ලට වඩා හොඳයි ඔයාට පුළුවන් නම් මේ මැෂින් එකේ අඩියට රබර් නොබ් 4ක් හයි කරගන්න පුළුවන් නම් එතකොට මේක ක්‍රියා කරද්දී පොඩි දෙදරීමක් ආවත් ඒක වළක්ව ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකෙන් ඇඳුමක් වේල ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට ඉස්සෙල්ලාම මම මෙන්න මේ වගේ ඇඳුමක් අරගන්නවා. ඉතින් මේ ඇඳුම හොඳට තෙමලා ඊට පස්සේ මේ මැෂින් එකෙන් වේලගෙන බලමු වේලන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් මම මේකට තෝරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහේ ඇඳුමක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඇඳුම තෙමුනහම මේ තියෙන පාටට වඩා වෙනස් වෙනවා. මේ ඇඳුම දැන් හොඳටම වේලිලා තියෙන්නේ. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට වතුර භාජනයක් අරගෙන මේ ඇඳුම තෙමා ගන්නවා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මම ඇඳුම සම්පූර්ණයෙන්ම තෙමන්නේ නැතුව කොටසක් තෙමලා උඩට අරගෙන ආපහු දිගෑරලා පෙන්වන්නේ මේ. ඉතින් ඔයාට දැන් හොඳට පේනවා මේ ඇඳුමේ තෙමිච්ච තැන් සහ තෙමුනේ නැති තැන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට තෙමා ගන්න ඕනේ. ඉතින් මම දැන් රෙදි හොදනවා වගේම මේ ඇඳුම හොඳට වතුරේ ඔබලා හොඳට මිරිකලා හොඳට මේ ඇඳුම තෙමා ගන්නවා තවත්. මේ විදිහට හොඳට තෙමාගත්ත ඇඳුම ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් රෙදි හොදලා වේලෙන්න දාන්න කලින් මිරිකන ප්‍රමාණයට මිරිකලා මේ ඇඳුමේ තියෙන වතුර ටික අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේ මැෂින් එකට දාලා බලමු කොහොමද මේ ඇඳුම වේලෙන්නේ කියලා. ඩ්‍රම් එකට තෙත ඇඳුම දාද්දි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තියෙනවා. ඒක තමයි මේ ඇඳුම අන්බැලන්ස් වෙන විදිහට දාන්න හොඳ නැහැ. ඒ කියන්නේ එක පැත්තකට බර හිටින විදිහට නැතුව ගානට අඩියට තද වෙන විදිහට වටේටම එක සමානව තියෙන විදිහට තමයි ඇඳුම දාගන්න ඕනි මේ ඩ්‍රම් එකට. ඉතින් ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේ ඩ්‍රම් එකට ඇඳුම දාගෙන තියෙන. ඉතින් ඩ්‍රම් එකේ තවත් මේ වගේ ඇඳුමක් දාන්න තරම් ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ ඇඳුම් දෙකක් වගේ එක සැරේකට වේල ගන්න පුළුවන් මේකෙන්. දැන් මම ඩ්‍රම් එකේ පියන මෙන්න මේ විදිහට ඩ්‍රම් එකට හයි කරනවා. ඉතින් මේ විදිහට පියන හයි කරද්දී පියන වටේටම එක සමානව තද වෙන්න තද කරන්න ඕනි. ඩ්‍රම් එකේ පියන තද කරගත්තට පස්සේ මේකේ තියෙන ලී පියන තද කරගන්න ඕනි. ඉතින් ලී පියන තද කරගන්න කලින් මෝටර් එක ගලවලා පොඩ්ඩක් පැත්තකින් තියනවා මම. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලොක් එක දාලා මේ ලී පියන තද කරගන්න පුළුවන් දැන්. ඊට පස්සේ මම මෝටර් එක මෙන්න මේ විදිහට මැෂින් එක උඩින් තියා ගන්නවා. ඉතින් මේකේ තියෙන චුම්බක බලය නිසා මේ මෝටර් එක ඔටෝ මවුන්ට් වෙනවා මේ මැෂින් එකට. දැන් අපි බලමු මේකට විදුලිය සපයලා කොහොමද අපේ ඇඳුම වේලන්නේ කියලා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් වුණා මැෂින් එක ඔන් කරපු ගමන් මේක ඇතුලේ තියෙන ඩ්‍රම් එක කැරකෙද්දි ඒ ඩ්‍රම් එක ඇතුලේ තියෙන තෙත ඇඳුමේ තියෙන වතුර ඒ ඩ්‍රම් එකේ සිදුරු වලින් එළියට විසික් වෙනවා. ඉතින් ඒ විසික් වෙන එක හොඳට බලා ගන්න පුළුවන් ඔයාට. ඒ විදිහට ඩ්‍රම් එකෙන් එළියට විසික් වෙන වතුර මැෂින් එක ඇතුලේ එකතු වෙලා මේ බටේ දිගේ එළියට එනවා. ඔයාට බලා ගන්න පුළුවන් වතුර එන විදිහ. ඒ වගේම තමයි මේ ඩ්‍රයර් මැෂින් එකේ එක පැත්තක ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් එකක් හයි කරලා තියෙන එක ගොඩක් වැදගත්. මොකද ඇතුලේ සිද්ධ වෙන දේ හොඳට බලා ගන්න පුළුවන්. ඩ්‍රම් එක කැරකෙනවා. ඒ වගේම ඒ ඩ්‍රම් එකෙන් එළියට විසික් වෙන වතුර බින්දුත් මේ ප්ලාස්ටික් එකේ තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම ප්ලාස්ටික් එකක් භාවිතා කළාට ඔයාට වීදුරුවක් වුණත් මේකට භාවිතා කරන්න පුළුවන්. මම මේ මැෂින් එක ඕන් කරලා විනාඩි 5ත් 10ත් අතර කාලයක් මේ මැෂින් එක වැඩ කරන දිහා බලාගෙන හිටියා. ඉතින් එහෙම බලාගෙන ඉද්දි මේකේ බටෙන් එළියට වතුර ඇවිල්ලා අන්තිමට වතුර බිඳුවක් ආවා. ඊට පස්සේ වතුර එන එක නතර වුණා. ඉතින් ඒ විදිහට මම විනාඩි සාමාන්‍යයෙන් 7ක් 8ක් වගේ බලා ඉන්නේ නැති. ඉතින් ඒ විදිහට බලාගෙන ඉඳලා මෙන්න මේ විදිහට මැෂින් එක ඕෆ් කරගත්තා.
ඉතින් ඒ විදිහට මැෂින් එක ඕෆ් කරගෙන මේ මැෂින් එකේ මෝටර් එක සහ මේකේ ඩ්‍රම් එකේ පියන් ගලවලා මෙන්න මේ විදිහට මම ඇඳුම එළියට ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඇඳුම මෙන්න මේ විදිහට තියෙන්නේ. වතුර නෑ, මගේ අතේ වතුර ගෑවෙන්නෙත් නෑ. ඒ වගේම තමයි මේක හොඳට වේලිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මගේ අතට දැනෙන විදිහට සාමාන්‍යයෙන් 185කට වඩා මේ ඇඳුම හොඳට වේලිලා තියෙන්නේ. අර සාමාන්‍ය සිසිල් ගතියක් තියෙනවා. ඒක තෙත ගතියක් කියලා කියන්න බෑ. සිසිල් ගතියක් තියෙන්නේ. අර අවුවේ දාලා ගත්තාම තියෙන රස්නේ නෑ. ඒ වුණාට මේ ඇඳුම වේලිලා තියෙන්නේ. මේ වේලිලා තියෙන ප්‍රමාණය ගැන ඔයාට හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන විදිහට මම ආයෙත් මේ වේලපු ඇඳුමේ කොටසක් තෙමලා පෙන්වන්න හදන්නේ. ඉතින් කලින් වගේම මෙන්න මේ වගේ වතුර භාජනයක් අරගෙන මේ ඇඳුමෙන් කොටසක් මම තෙමා ගන්නවා දැන්. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මම කලින් වගේම මේ ඇඳුමේ එක කොටසක් හොඳට තෙමා ගත්තා දැන්. ඉතින් ඒ තෙමාගත්තු කොටසේ වතුර ටික ඉවත් කළා, හොඳට මිරිකලා. ඉතින් එහෙම වතුර ටික ඉවත් කළාට පස්සෙත් ඔයාට බලා ගන්න පුළුවන් මේ ඇඳුමේ තෙමුණ පැත්ත සහ වේලිලා තියෙන පැත්ත. ඉතින් කලින් මුළු ඇඳුමම මේ තෙමිලා තියෙන ප්‍රමාණයට තෙමිලා තියෙද්දි තමයි අපි යන්ත්‍රයට දැම්මේ. මේ යන්ත්‍රය තමයි එතකොට අපිට මේ වේලිලා තියෙන ප්‍රමාණයට මේ ඇඳුම වේලලා දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට ගොඩක් වැදගත් නිර්මාණයක් වෙයි කියලා මේක. ඔයත් හදන්න උත්සාහ කරන්න. ඉතින් ඔයා ට්‍රැවල් කරන කෙනෙක් නම් සමහර විට වාහනේට වුණත් මේ වගේ එකක් හදාගත්තොත් එහෙම වැසි කාලවලදී එහෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ දේත් මතක් කරන ගමන් අද වීඩියෝ එක අවසන් කරනවා. යන්න කලින් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි කැටයමාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මේ වගේ අලුත් විදිහේ වෙනස් නිර්මාණයක් ගෙනාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන්. එහෙනම් අදට මම ගෙහින් එන්නම් ආයෙත් අලුත් වෙනස් විදිහේ නිර්මාණයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඔයාලා හැමෝටම ජය වේවා.